මේක කට්ටුන කැමරා කරන්න ඉස්සෙල්ලා කැමරා කරන්න ඉගෙන ගනි. කට්ටුන යකෝ අතේ බිලා. අතේ බිලා නෙමෙයි ඕක මේ ඔෆ් කරගනින්. ඩෑෂර් එක තවට මේ කැමරා කරනකොට. සම්පූර්ණ වීඩියෝ එක වෙනස් වෙනවානේ බං ඒකත් එක්කලා කරලා. එයා කැමරාවට සෙන්සර් ගන්න ප්ලේ කරනවා ඊළඟට. තාත්තා මේ අවුලක් ඇතුළේ. මට ඒක කිව්වනේ. මේකේ කොහම රැට රෝච් ඕනේ තමයි. දර්ශේ කපලා වචන මේ ආවල තමයි මේ කැලේ පොඩි ඉල පල්ලේ බහිනවා. පොඩි එකෙන් බහින. ඔව් පොඩි එකෙන් බහිනවා ඉතින් කරන්නේ. සෑහෙන දුකක් විඳින්නේ නේද? මේ ගල්ලටි නේද මායිමෝ? ඔව් ගල්ලටි දාලා තියෙන එක තමයි. දැන් මෙතන මෙහා තියෙන්නේ. මෙතන මේ පැත්තට. උඩ. ඉතින් උඩානේ. උඩට මම ගියෙත් නෑ. උඩට මම ගියෙත් නෑ. කම සුද්ධ කරගෙන යන් කියලා නිකන් හිටියා. මම මුගලානේ දැක්කම යන්න කයින්නවා. කරේ යන්නේ ඉතින් කාලයක් ඇද්දානේ. කරේ යන්නේ. මේ දෙන්නේ නියම කෑමක් තමයි බරකොකු. මේ දෙන්නේ මල්ලි බරකොකු. මේවා තමයි කාටිලේජ් ශක්තිමත් කරන්න ගන්න එකම ශාකය. බරකොකු. කාලා බලන්න ආසයිත් ඒ. පුතේ තා උඩ නගින්න පුළුවන්ද? නගිමු බලන්න එන්න නගිමු. මේ ඉඩම් කොනවල හොයාගන්න බෑ අපි. නමන්න පිහිටපන් මේ වැරින් ගන්න. දැන් හොඳ ගලක් වගේ එකක් හොයාගෙන. පොඩ්ඩක් ගහන්න. ගාලම නගිමු ඊට පස්සේ. මේ මගේ ඔළුව කන්නේ මොකද්ද? නලිය යනවා බරකොක් කාලා හැම. ඇති වෙන්නද? හොද්ද. නේද බරකොක් කාලා. මොලක් ඉතින් බෑ කියලා නේ. නේද බරකොක්. නෝයි. කාලෙකින් කෑවේ නෑ හොඳම කෑමක් තමයි. හැබැයි ටූරිස්ට්ලා නම් නියම බඩේ වගේ. ඊට උඩ එක. තරවරෙන් එන ගිහිල්ලා. සැලවල වල දාන්න එපා මහ ලොකු දුරක් නෑනේ උතනින් පල්ලේ යන්නේ. අපි මේ හැරි ඉන්න ටක් ගාලා ගිහින් වරේ. ටක් ගාලා ගිහින් වරේ. පෝල් නම් දාලා ඉන්න එපා ගිහින් වරෙන් බෑකුත් නැති රිලව් ඉන්නේ මේකේ ඈ. අර මාමා කිව්වේ ඒක තමයි සිල්කොන් එක. තියාගන්න බෑකුව මෙලෝඩියා. උඩට ඊටම තියෙනවා. උඩට ඊටම තියෙනවා. බලමු අපි උඩට නැගලා. එහෙනම් මේ ගහමුද? ගහමු ඔය කොහෙරි නිදහස් තැනකට ගිහිල්ලා ඔය මේ කෙලේ ඔය. ඔව් අපි උඩට නගිනවා තව ගල් තියෙන තරංගයි. හොඳේ. අපිට උඩට නගිනකොට තව ගල් ටිකක් තියෙනවා. හදා ගන්න ඕනේ අද. මේ පාර හොයාගන්න එපා අපි. අතන පාර ගහයට ඔව්. ඔව් ඒක තමයි යන්නේ. යවුලන්නේ අර වෙත් පොඩක් පේන. එතන නේද? ඔව් තව පාර ගහ. මේක අතින් එලි කරන්න කියනවා මාස 7-8ක් නම් යනවා පුතේ. 7-8 බීරුලා තැති. ටුවරිස්ට් පැති වලට නම් හොඳ ඇර ඉතින් කිම්පියකෝ වගේ මෙන්න මෙතනින් වාඩියක් ගහලා පොඩි ගේ කැල්ලක් ගහලා අර කන්ද පැත්ත බලාගෙන ජීවත් වෙන්න දෙන්න. ඒක දන්න බෑ නේද? කොහොමද ගාලන් ඉස්කේට් දාලා වැඩේ කරන්නේ මෙතනින් කොහොම නග්ගන්න බෑ. අල්ලඩි මුඩ නග්ගන්න බෑනේ බෑ. උඩ නගන්න බෑ. කැපිලා හැම තලාගෙන යන මෙන්න මේ විදිහටම ගස් ටික කපන්න ඕන. ඔව් මේ විදිහට කවලා දාලා දින් අපිට ගිහින් දාලා ගිනි ටයර් දාලා ගින් තියනවා. වඩලන් දෙන කපයින් ගිහලා දාලා ටික ගන්න පොඩ්ඩක් ටික මෙතන ඔහොම පල්ලම් කරගෙන. මතින් ගේමත් ගිහින් කරන්නේ. ඔව් ඒ ටික බලන්න යම් පොඩ. ලෝඩ් නම් තියනවා කියලා කපේ කැපෙනවා නම් ලෝඩ් 6කට බඩු තියෙනවා නේද? මේ තියෙන්නේ. ඒක වැඩි මචං. ඉනුකුරු කරන්න තියෙන බරයි මිස්ම යන්න. මෙහෙන්ද අපි පල්ලම් කරන්නේ. ඒකයි අපිට හොයාගන්න ඕන. ලගන්න ඕම මචං කෙලින්ම ඔහොම දාන් තියෙන පස්සේ ඉන්නේ. පල්ලෑ පොඩ බල්ල පාර බල්ල. බත්ත පැත්ත බල්ල කොහෙන් දා ගන්න පුළුවන් කියලා මහත්තයා වත්තෙන් හරි. ඒ මචං පල්ලම් කරගෙන බහින්න තියෙන්නේ.
දැන් මෙතන අක්කරයක් විතර මෙතනම තියෙනවා. ඔව්. ඉතුරු අක්කර දෙකක් හොයන්නේ උඩට නගිමුකෝ. අපි කොහොම හරි ඉස්කෝලවත්තෙන් එන්න පුළුවන් පාර හොයාගත්තා නම් ඇති අපිට. ඒතොර එතනින් පාර හදාගත්තා නම් තරංගයි මේවට බැහැිත හැකි. බෑටයි ඔව්. ඒතොර ඒ ටික උඩ කැල්ලම සුද්ධ කරගත්තා නම් නැද්ද? අපි සුද්ධ කරන්න වෙන්නේ පල්ලෙන් ඉඳලා නේ පල්ලේ ඉඳලා සුද්ධ කරන්න ඕනේ. හරිද? අපිට දැන් බඩු ටික අනම්මනම් කරගන්න විදියක් නැහැ නේ. උඩම කැල්ල තියෙනවනේ. උඩම කැල්ලේ අපේ වාඩිය ගහ ගන්නවා. ඔව්. අපි එතකන් ඉන්නේ පෙ. ඔව් ඔව්. උඩම කැල්ලේ වාඩිය ගහලා උඩ ඉඳලම පල්ලෙහාට එනවා රෝල් කපාගෙන තේරම ගස් ටික. පල්ලෙහාට? ඔව්. උඩින් ගන්න ඒ පුළුවන් ඒවා උඩින් ගන්නවා දර ටික. පල්ලෙන් ගන්න පුළුවන් ටික පල්ලෙන් ගන්නවා. නැත්තම් මේ සේරම අපි පල්ලන් අදිනකොට සංසාරේ අම්පාරේ යනවා නේ. ඔය ලොගියක් පිට ගන්න බෑ තමයි පල්ලෙහාටම ගන්න වැඩ යන්න ඕනේ. වාහනයක් එන්න පුළුවන් තැනකට ගන්න ඕනේ. වාහනයක් එන්න බෑනේ මං හරිනුත් එන්න බෑනේ වාහනයක් කරපු උඩින් ආව වාහනයක් එන්න බෑනේ මේට මං. එතනින් එන්න පුළුවන්. ටැක්ටරයක් නැති ඉඳලා ට්‍රැක්ටරේ ගමු කොහොම හරි කරලා. ඊට පස්සේ අපේ වාහන වල දාලා අදිනවා නම් එහෙම අද ගන්න පුළුවන්. ඉස්කෝලේ පාරට දාගත්තොත් අපිට කනත්තර දර ටික දාගත්තා. නේ? කනත්තර හරි ඉස්කෝලේ පිටියට හරි දාගත්තොත් අපිට දර ටික එතන ඉඳලා අපේ වාහන වල අදින්න පුළුවන් නේ. ලොකේෂන් දැන් ඔෆ් කරනවා අපි. ආ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.